මම අද කරන්න යන්නේ යාළුවනේ මම කරන්න යන දේ කිව්වොත් මම අද පොඩි සිමෙන්ට් පොන්ඩ් එකක් ගෙනාවා සිමෙන්ට් පොන්ඩ් එකක්. ඒකට මම මාළු ටිකක් දාලා පොන්ඩ් එකට අර වගේම ලස්සන සෙටප් එකක් ගහනවා. කලින් වීඩියෝ එකේ මේකේ වෙනසක් නැහැ පොඩ්ඩයි වෙනසක් තියෙන්නේ ඒ තමයි මාළු ගෙනාපු එක විතරයි වෙනස. එහෙනම් අපි වීඩියෝ එකට යමු. තියෙන්නේ ගයිස් අපේ ටැංක් එක. මේ තියෙන්නේ මේක ඉතින් අද තමයි ගෙනාවේ යාළුවනේ. අද මේකත් එක්ක මාළුත් ගෙනාවා. මේක තමයි යාළුවනේ අපේ ටැංක් එක. ඉතින් මේකටත් අර වගේම සෙටප් එකක් ගහගන්න තමයි මම හදන්නේ. මේක මම පල් කරලා තියෙන්නේ යාළුවනේ. දවසක්වත් මම පල් කරේ නෑ. මම හිතනවා ඒත් මාළුන්ට අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. හරි ඉතින් වැඩි කතා නැතුව අපි මේකේ ටැංක් සෙටප් එක ගහගන්න මතකද යාළුවනේ අපි අරකටත් මුලින්ම දාගත්තේ මොනවාද ප්ලාස්ටික් ගහ මේකටත් ඒ විදිහටම තමයි. ඒ නිසා මම මේක වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනට ගහගෙන යනවා. කොහොමද ලස්සන කියලා. ඇත්තටම මේක ගොඩක් ෆෝන් එකටත් මෙච්චර ක්වොලිටියට පේනවා නම් S2කට කොච්චර පේනවද කියලා ගන්න හිතෙනවා ඇති. ඉතින් යාළුවනේ මේක ගොඩක් ලස්සනයි. මේකත් කලින් එක වගේමයි. ඉන්නකො මම ඔයගොල්ලන්ට කලින් සෙටප් එක පෙන්නන්නේ. මේකෙන් උඩට ගියොත් තියෙනවා අපේ සීබ්‍රලාගේ ටැංක් එක. ඒකෙන් ඊළඟට තියෙන අපේ අපි කලින් හදපු ටැංක් සෙටප් එක. ඕගොල්ලන්ට හිතෙන්නේ මේකද ලස්සන අරකද කියලා. මට නම් හිතෙන්නේ ලස්සන යාළුවනේ මේක. අරකට වඩා මේක තමයි ලස්සන ඔයගොල්ලන්ට පේන ඇති. අපේ ගත් පිටික දැන් ඉන්නවා හොඳට. ඕගොල්ලන්ට කියන්න අමතකුණා ගාස් මම මේකට බෙටා පෙටියකුත් දැම්මාර යන්නේ අර. මම මේකට බෙටා පෙටියක් දැම්මා. මම දැන් මේකට දැම්ම එක බෙටා නම් මේකේ ඉන්න පිරිමි සතා අරගෙන අරකට දානවා යාළුවනේ. ඉතින් මේකද ලස්සන නැත්තම් මේකද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේකට ගෙනාපු මාළු ටික මේ ඉන්නේ අපි ගෙනාපු මාළු සෙට් එක. මේ ඇවිල්ලා මොලි ගයිස්. මං හිතන්නේ මේ ගෝල්ඩන් මොලි වෙන්න ඕනේ යාළුවනේ. ඔව් ගෝල්ඩන් මොලි තමයි. ඉතින් මේගොල්ලෝ ටික අපි ඇක්ලිමේට් වෙන දාගමු. මෙතන ජෝඩු 7ක් ඉන්නවා මාළු 14ක් ඉන්නවා. ඉතින් ගයිස් මං අද තව මාළු ටිකක් ගෙනාවා. ටිකක් කිව්වට මාළු ජෝඩුවයි තව ගෙනාවේ. ඒ තමයි ඊළඟට ගයිස් මං ගෙනාව මාළු ගැන කතා කරොත් සිල්වර් ඩොලර්ස්ලා දෙන්නෙක් තමයි ගෙනාවේ.
ඉතින් මේගොල්ලෝ ටිකම දාන්න යන්නේ අපේ උඩ වීදුරු ටැංක් එකට. ඉතින් වීදුරු ටැංක් එකේ දැනට ඉන්නේ අපේ ඔස්කා පැටව් දෙන්න තමයි. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකේ ඉතුරු කොටසට ගයිස්. ඕගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ කාෆ් සෙට් එකේ ඉන්නවා අපේ කැට් විශ්ලත් ඉන්නවා ඔස්කා ජයන් ගුරාමිත් ඉන්නවා ජයන් ගුරාමියත් ඉන්නවා ජයන් ගුරාමි ජෝඩුවක් ඉන්නවා ඔස්කා ජෝඩුවකුත් ඉන්නවා. අර ඉන්නේ යාළුවනේ අපි ඔස්කා ටයිගර් ඔස්කා තමයි ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි ඇක්ලිමේට් වුණාට පස්සේ බලමු. මේකට දාගමු ඉතින් පාකු දෙන්නවා. ඇක්ලිමේට් වෙන්න දාගත්තා. මේකේ දැනට ඉන්නේ අපේ ඒන්ජල් ජෝඩුවයි ගෝල් ෆිෂ් ජෝඩුවයි තමයි. මම හිතන විදිහට පාකුල තාම පොඩි නිසා ගෝල් ෆිෂ්ට ඇග්‍රසිව් වෙන එකක් නැහැ. දැනට දාලා තියමු මේකේ. මේකේ ඉන්නවා ගයිස් අපි චන්න දෙන්න. අර ඉන්නේ යාළුවනේ. ආගොල්ලන්ට කියන්න අමතකුණා යාළුවනේ මේගොල්ලෝ මං ගෙනාවේ මට එදා පැටලුණා. මේ ජෝඩුව මං ගෙනාවේ 1400ට යාළුවනේ. මට කියුනේ 400ට කියලා ගෙනාවේ 1400ට. මේගොල්ලෝ ඇවිල්ලා යාළුවනේ මේගොල්ලෝගේ ගාන මේ ගානට අඩු වෙන්න හේතුව තමයි මේගොල්ලෝ ඇවිල්ලා යාළුවනේ අපේ රටට ආවේනික චන්න జాතියක්. මං නම නම් හරියටම දන්නේ නැහැ මේ අපි කඩෙන් ගත්තේ යාළුවනේ මේ අපේ රටට ආවේනික කියලා තමයි. එහෙනම් යාළුවනේ අපි යන් පහලට. ඕගොල්ලන්ට කියන්නම තුකුණා යාළුවනේ අපිට මේගොල්ලොන්ට මාළු ටික දාගන්න කලින් අපිට මෙතරින් බ්ලූ ටිකකුයි ඇන්ටික්ලෝ ටිකකුයි දාගන්න ඕනේ. එහෙනම් මම ඒ ටික දාගන්නයි යන්නේ. ඕකේ බොයිස්. මේක වටේටම හොඳට දාගමු. ඕගලන්ට පේනවා ඇති මං කුප්පියක් දැම්ම මේක වැඩි වුණොත් යතයි මේකේ නැචරල් ගතිය යනවා. මොකද වතුර වැඩි නිල් පාට වුණොත් මේකේ තියෙන නැචරල් ගතිය අඩු වෙනවා යාළුවනේ. ඕකේ ගයිස් ඇන්ටික්ලෝ ටිකකුත් දාගමු. ඕකේ අපේ ඇන්ටික්ලෝ බෝතලේ ගිය සැරේ ඉවර වුණා. මම දැන් අලුත් එකක් ගත්තා යාළුවනේ. ඔයගොල්ලන්ට මතක ඇති. මොලි සෙට් එකේ ඉන්නවා යාළුවනේ අපේ ගෝල්ඩන් මොලි සෙට් එක. දැන් ඉතින් මට ඇත්තටම සතුටුයි යාළුවනේ මෙහෙම ටැංක් සෙටප් එකක් ගහන්න හම්බුන එකට. මේකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ සනීරු මුදලිගේ අයියට. ඒ අයියා නිසා තමයි මම මෙහෙම සුපිරි ටැංක් සෙටප් එකක් ගහන හැටි ඉගෙන ගත්තේ. ඔයගොල්ලන්ට කියන්න ඕනේ යාළුවනේ මේක මෙහෙමම හොඳට පවත්වා ගන්න නම් මෙහෙමම නේ කියන්නේ සාමාන්‍යයෙන් හොඳට පවත්වා ගන්න ඕන නම් මේකට සතියකට සැරයක්වත් 150ක වෝටර් චේන්ජ් එකක් දෙන්න ඕනේ. මේකට මේ දෙකට මෙහෙමයි යාළුවනේ. මේකට නම් මම මේකටත් එහෙම තමයි දෙන්නේ. මේක ඉන්න ජරානවා. දැන් මම මේකට සතියට